බමුණුගම රජමහා විහාරය දකුණු පළාතේ ඓතිහාසික උරුමයන් සොයා යන ගමනේදී හමුවන තවමත් ලෝකයෙන් සැඟවී පවතින පුණ්‍ය භූමියක් ගැන වැඩසටහනක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ. හක්මන සිට ඇල්ලවෙල හරහා කමුරුගමුව දෙසට ගමන් කරන විට බමුණුගම රජමහා විහාරය හමු වෙනවා. මේ විහාරය පිහිටලා තියෙන්නේ විහාර කැලය රක්ෂිතය තුලයි. ඒ නිසා මෙයට බැද්දේ විහාරය යන නමින් තමයි ගම්මුන් හඳුන්වන්නේ. හෙක්ටයාර 675ක විශාල භූමි ප්‍රමාණයක විහාර කැලය රක්ෂිතය පැතිරෙනවා. එවකට බමුණුගම රජමහා විහාරයේ තිබූ තම සන්නසක විහාර භූමියට අයත් භූමි ප්‍රමාණය මෙසේ සඳහන් කොට තිබෙනවා. කුකුලා ඇඬුව ගලෙන් මෙහා, උකුස්සන් ඇඬුව ගලෙන් මෙහා, රණ ඉබ්බා වලෙන් මෙහා, වාහල ඉදි කඩෙන් මෙහා. ක්‍රිස්තු වර්ෂ 228 සිට 337 දක්වා කාලය තුල රජ කළ ජෙට්ටතිස්ස රජතුමා විසින් මෙම ලෙන් සංකීර්ණය කර වූ බවට ඉතිහාසයේ සඳහන්. ඒ වගේම අතීතයේදී මෙහි බමුණන් වාසය කළ බවටද ජනප්‍රවාදයේ මතයක් තියෙනවා. අතීතයේදී භික්ෂුන් වහන්සේලා 250ක් වැඩ වාසය කළ මෙම භූමිය අද වන විට ඝන කැලෑවකින් වැසී තිබෙනවා. විහාර පඩිපෙළ අසල තිබෙන සඳකඩ පහන සාමාන්‍ය සඳකඩ පහන් වලට වඩා විශේෂ කැටයම් වලින් යුක්තයි. එහි පැහැදිලිවම කජු පුහුලම් දෙකක් නෙලා තිබෙනවා. මැද තිබෙන කැටයමෙන් යම් පළතුරක පුෂ්පයක් බවට සිතන්නට පුළුවන් ලක්ෂණ පෙන්눔 කරනවා. පඩිපෙළ නැග ගිය පසු අපට මුලින්ම හමුවන ගල්ලෙන තුල තිබෙන පිළිම සහ චිත්‍ර බුද්ධ වර්ෂ 2436 ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1892 දී ප්‍රතිසංස්කරණය කර ඇති බවට ගල් උළුවස්සේ සඳහන් කර තිබෙනවා. බුදුන්ට ඊතලයකින් විදීමට සැරසෙන යක්ෂයෙකු මෙහි චිත්‍රයට නගා තිබීම විශේෂ කාරණයක්. විෂ්ණු කතරගම සහ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ පිළිම මෙම ලෙන තුල දැක ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ නිදන් සොරුන් විසින් හානි කරපු සැතපෙන පිළිමේ හිස කොටසයි. ඒ වගේම දේව පිළිමයන්ද චෛත්‍යයද නිදන් සොරුන් විසින් විනාශ කරලා තියෙනවා. මදක් ඉහළට ගිය විට අපට හමු වනවා තවත් ගල්ලෙනක්. එම ගල්ලෙන තුල තිබූ 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිදන් සොරුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. මෙහි තිබූ චිත්‍ර විශාල ප්‍රමාණයක් අද වන විට ස්වාභාවික හේතුන් මත විනාශ වී තිබෙනවා. ගලේ කොටා තිබෙන සංකේත පැහැදිලිව බලා ගැනීමට පුළුවන් වුණත් සෙල්ලිපියේ අක්ෂර පැහැදිලිව කියවා ගැනීමට නොහැකි මට්ටමට හානි වී අවසන්. ගල්පඩි පෙළේ සිට දකුණට ගමන් කිරීමේදී උමම් මාර්ගයකට පිවිසෙන දොරටුවක් විදියට හඳුනා ගන්න පුළුවන් ස්ථානයක් හමු වෙනවා. මේ හරියට යනකොට මේ මිනිහට බය හිතුණා කිව්වා මේ ගල් වලින් මේ අතරවල වලින් එළිය හැම වැටෙනවලු. එතකොට මිනිහට බය හිතුණලු. අන්න ඒකින්ද මේ මිනිහා හැරුණලු. අඩි 20ක් විතර වගේ හැමනෙන් ගියාලු. නිකන් මෝකිරකට සම්බන්ධයි කියලා තමයි මේ මිනිහා කිව්වේ. ප්‍රදේශවාසීන්ගේ මතයට අනුව මෙය මුල්කිරිගල රජමහා විහාරය දක්වා ගමන් කරන රහස් මාර්ගයක් විදියට විශ්වාස කරනවා. මෙහි වැඩ සිටි ලාංකීය සම්භවයකින් යුක් භික්ෂූන් වහන්සේලාට අතීතයේදී ලංකාවට පැමිණි ආක්‍රමණිකයන් විසින් එල්ලවුණු ජීවිත තර්ජන හමුවේ එම භික්ෂූන් ගණින්නාන්සේලා ලෙස මෙම භූමියේ වැඩ වාසය කර තිබෙනවා. අතිවිශාල පුරාවස්තු ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ විසිරී පවතිනවා. ඒ අතර නටුබුන් බවට පත්වුණු පොකුණු, ගොඩනැගිලිවල පාදම්, සෙල්ලිපි හා සංකේත මේ අතර තිබෙනවා. අද වන විටත් පුරාවිද්‍යාඥයන් ඒ ගැන පරීක්ෂණ පවත්වනවා. මේ වන විට ක්‍රමානුකූලව හෙළවෙමින් පවතින සත්‍යහෙළ ඉතිහාසයට අනාගතයේදී මෙම භූමියෙන් හමුවන ඉතිහාස කරුණු එයට තවත් සාක්ෂි එකතු කරાવી. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන ඒමට අපට සහාය දුන් බමුණුගම රජමහා විහාරයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට සහ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරීතුමාට ගෞරවනීය ස්තුතිය පුද කරන්න අප මේ අවස්ථාවක් කරගන්නවා. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.